හරි අද බලමු අපි Canva Pro version එකයි ChatGPT Pro version එක ගන්න කියලා. Canva කියන්න අපි කිසිම ටැග් ෆයිල් එහෙම මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. සම්පූර්ණ මේල් එක කරා තමයි අපි මේ වැඩේ කරන්නේ. හරි වැඩි කතා නැතුව අපි යන්න වීඩියෝ එකට. ඔගොල්ලෝ මුලින්ම යන්න ඕනේ මේ වෙබ්සයිට් එකට. මම මේ වෙබ්සයිට් එකේ link එක පහළ description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට එතනින් යන්න පුළුවන්. ගිහින් ඔගොල්ලන්ට ඒ link එකේ ගියාම මෙන්න මේ වගේ interface එකක් තමයි පේන්නේ. මෙතන තියෙනවා register කියලා ඒ විස්තර ටිකක් දාන්න. ඒකට ඔයගොල්ලෝ ඇත්ත විස්තර දාන්න ඕනේ නැහැ. මොකද මම මේක බැලුවා මේ verification code මුකුත් එන්නේ නැහැ. අපිට මෙන්න මෙතන name එකට අපි මොකක් හරි දෙමු name එකක්. මම දැන් name එකක් දුන්නා. capital simple ඕන දුන්නා name එක. ඊට පස්සේ මෙතන email එකට අපි මොකක් හරි ඕම ගහලා ඒකට add gmail.com කියලා තිබ්බනම් ඇති. මොකක් හරි ටිකක් ගහලා @gmail.com කියලා දෙන්න. WhatsApp number එකටත් මොකක් හරි එකක් දෙන්න. ඊට පාස්වර්ඩ් එකටත් මෙතන සජෙස්ට් කරන එකක් හරි ඕන එකක් ඔයගොල්ලෝ බලලා දෙන්න. ඊට පස්සේ මෙතන රෙජිස්ටර් කියන බටන් එක දින ඒකට ක්ලික් කරන්න තියෙන්නේ. අංක 10ක නම්බරයක් දෙන්න මොකක් හරි කමක් නැහැ. ඊට පස්සේ ඔන්න විදිහට තමයි අපිට වෙබ්සයිට් එක ලෝඩ් වෙන්නේ. ඒකේ මෙන්න උඩින්ම තියෙනවා click here to activate CDAI. තව එකක් තියෙනවා click here to activate Canva Pro Kit. හරිද? ඔයගොල්ලන්ට දැන් මෙතනින් කරන්න තියෙන්නේ මුලින්ම මේ click here to activate ඔයගොල්ලෝ හැම දෙයක් කරගන්න. මම මුලින් Canva එක ඔයගොල්ලන්ට කරලා පෙන්නන්න. මේකට ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා visit official website කියලා official website කියලා තියෙනවා. ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ගෙලින්ම redirect වෙන Canva එකේ website එකට. ඔයගොල්ලන්ට දැන් account එක තිබ්බත් අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මේක ෆෝන් එකකිනුයි PC එකකිනුයි දෙකෙන්ම කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මෙන්න මේ විදිහට දැන් අපිට Canva එක load වුණා. ඔයගොල්ලන්ට මුලින්ම කරන්න තියෙන්නේ දැන් ඔයගොල්ලෝ තියෙන Gmail account එකෙන් මේක log out වෙන්න. මෙන්න මෙතන යට තියෙනවා ඔයගොල්ලෝ login වෙලා ඉන්න account එක. මම මෙන්න මෙතන යටම ඔයගොල්ලන්ට පේනදී log out කියලා එකක් මම ඒකට ක්ලික් කරනවා. ඊට පස්සේ මගේ මේ account එකෙන් දැන් මම log out වෙනවා. ඔන්න ආවා. දැන් මෙතන තියෙනවා අපේ දැන් කලින් තිබ්බ account එකම continue කරනවාද continue with another account කියලා. මෙතන ඔයගොල්ලෝ ක්ලික් කරනවා continue with another account කියන එක. ඒකට ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන email කියලා මෙතන මෙහෙම වැටෙනවා. ඔයගොල්ලෝ ආපහු යන්න ඔයගොල්ලෝ කලින් Oxfam කියන ඒ වෙබ්සයිට් එක. දැන් මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති ඊමේල් කියලා තියෙනවා. මෙන්න මෙතන ඊමේල් එක. ඒක මෙන්න මෙතන පොඩි නිකන් පොතක් වගේ එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා කොපි කරගන්න. කොපි කරගෙන මෙතනට ඔයගොල්ලෝ පේස්ට් කරගන්න. මෙතනට ඔයගොල්ලෝ පේස්ට් කරගන්න ඕනේ. පේස්ට් කරලා මෙන්න මේක ඔබවහම අපිට මේක ඉස්සරහට යන්න පුළුවන්. අපෝ දැන් මෙතන අපිට පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. මෙන්න මේ තියෙන පාස්වර්ඩ් කියලා මෙතන. ඒක මෙන්න මේක ඔබලා කොපි කරලා එතනට පේස්ට් කරන්න තියෙන්නේ. අන්න අපි ලොගින් වෙනවා. දැන් කෝඩ් එකක් ඉල්ලනවා. කෝඩ් එක ඉල්ලනවා. කෝඩ් එකක් ඉල්ලුවොත් මෙන්න මෙතන තියෙනවා 6 digit verification code කියලා. අන්න ඒකෙන් ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා කෝඩ්. මෙන්න මෙතන බලා මේ වෙලාව යන්න අපි බලමු. මෙන්න මේක කොපි කරලා මේ ඕන කෝඩ් එකක් වල ටයි කරලා බලන්න. කෝඩ් එක හරියයි මාක් කර එක. මම මේ හිලීලා වෙලුවා. අන්න හරි. ඒ හරි ගියා. ඔන්න අපි සාර්ථක ලෙස Canva Pro අපි දාගත්තා. අපි අන්ලොක් කරගත්තා Canva Pro. අපි දැන් මේකෙන් ප්‍රොජෙක්ට් එකක් කරලා බලමු. Canva AI project බලමු. ටෙම්ප්ලේට් බලමු මොනවද තියෙන්නේ කියලා. Pro version අපි බලමු. post එක create කරලා
Pro features අපිට පාවිච්චි කරන්න පුළුවන්ද ඒ විස්තර ටිකක් බලමු. ඕගොල්ලන්ට දැන් පේනවා මේ මෙතන තියෙන මේ ටෙම්ප්ලේට් ඔක්කොම අපිට available. අපිට ඕන එකක් අරන් edit කරන්න පුළුවන්. මේ බලමු මෙතන මේ Pro version එක. Android Geo Camera template plan මෙන්න මේ ඔක්කොම ටික අපිට දැන් ගන්න පුළුවන්. මෙන්න මේක ක්ලික් කරලා බලමු. ඔන්න විදියට අපිට දැන් Canva Pro පාවිච්චි කරන්න පුළුවන්. විසු ගන්න මේක ලයිෆ් ටයිම් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි දුවක් පිට ආපු මේ කියන්නේ ආපු මොකක් හරි සීන් එකක් වෙලා මේ ඔයගලන්ට හෙන්න අපෝ නැති වුණොත් ආපහු අර වෙබ්සයිට් එකට ගිහින් try කරලා බලන්න. ඒ විදිහටම ආපහු හරියනවා. වැටි හරියන්නේ නැත්තේ නෑ, අනිවාර්යෙන් හරියනවා. ඔයගලන්ට පේනන්නේ ඉතින් ආපහු චෙක් කරන්න යන්න. වීඩියෝ ලික් කරා මේ අපි යන්දන් ChatGPT ගන්න. ඔයගොල්ලන්ටත් ඒක මේ පොඩියට මෙන්න මේ කලින් වෙබ්සයිට් oxan.com වෙබ්සයිට් ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මෙන්න මෙතන තියෙනවා click here to activate CGI කියලා. ඒකේ රිපෝට් පස්සේ මෙන්න මෙතන official website කියලා ඒකට ක්ලික් කරන්න. අර වගේම තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ChatGPT එකට ඔයගොල්ලෝ redirect කරා. මෙතන උඩින් ඔයගොල්ලන්ට වෙන login කියලා option එක දෙනවා. ඒක ක්ලික් කරන්න ඔයගොල්ලෝ. ඊට පස්සේ ඔන්න විදිහට අපිට දැන් login වල interface එකට අපි redirect වෙනවා. හරි ඔන්න විදිහට තමයි ආවේ. මෙන්න මෙතන ඔයගොල්ලෝ email address කියන තැනට මෙන්න මෙතනින් ඔයගොල්ලෝ මෙන්න මේක copy කරගන්න ඕනේ. ඉස්සෙල්ලා වගේම මේක copy කරගෙන මෙතනට paste කරන්න තියෙන්නේ. ඊට මෙතන continue දෙන්න. ඊට පස්සේ password එක ඉල්ලනවා. මෙන්න මේ password එක දෙන්න ඔයගොල්ලෝ දෙන්න. ඊට continue දෙන්න. මෙතන ආපහු අර one time code එක ඉල්ලනවා. ඔයගොල්ලන්ට ආපහු website එකට යන්න වෙනවා. මෙන්න මෙතන අපි වෙලා තියෙනවා. ඒ අර වගේම link එකක්. ඒ link එකෙන් යන්න. ඊට පස්සේ load වෙලා මෙන්න මේ වගේ code එකක් එනවා. අපි ගතන්න දීලා බලමු. අපිට දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඊට පස්සේ එනවා. අතන ඔක්කොම ගන්න වෙලා code එක verify කරලා ඔක්කොම කරාට පස්සේ මෙන්න මෙතන එනවා ඔයගොල්ලෝ workspace කියලා select workspace කියලා එකක් තියෙනවා. ඒක ගා මෙන්න මෙතන උඩින් තියෙනවා oxan.com කියලා box එකක්. ඒකුල ක්ලික් කරන්න. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්න. දැන් ඔයගොල්ලන්ට පේනද normal ChatGPT එකමයි. ඔයගොල්ලන්ට මෙන්න මෙතන උඩ මෙන්න මෙතන නිකන් මෙනු එකක් වගේ එකක් තියෙනවා. ඒකුල ක්ලික් කරොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට personal account එක switch කරගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයගොල්ලන්ට වෙන ChatGPT 4o version එක තමයි තියෙන්නේ. තව model තියෙනවා. ඒව නෑ. ඒව ගන්න පුළුවන්ද ගන්නෑ. ගන්න පුළුවන්ද? පුළුවන්. ඔක්කොම ගන්න පුළුවන් අපිට තියෙන versions ටික. ඔක්කොම version ගන්න පුළුවන්. අපි නිකමට මොකක් හරි එකක් අහලා බලමු. පුළුවන් මෙතන දින versions ඔයගොල්ලන්ට මාරු කර බලන්න පුළුවන්. ChatGPT o3 4 mini high GPT 4.5 and 4.1 ඔක්කොම ටික ගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට වීඩියෝ හදාගන්න ඉන්නද කියලා. ඔයගොල්ලන්ට වීඩියෝ හදාගන්න කරනවා නම් මේ වීඩියෝ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අතරම ලේසි වැඩක්. ඔයගොල්ලෝ කරලා බලන්න. මට ඔයගොල්ලෝ රිසල්ට් එක කියන්න මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. මම රිප්ලයි කරනවා අනිවාර්යෙන්. වීඩියෝ කරනවා කියලා කරනවා නම් ලයික් කරලා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්.